ඒ වසන්තයක් නොයි ඒ තමයි ජීවන රංගමටලින් නික්ම ගිය හෙළ සිනමා නිල් රැජින මාල්නි පොන්සේකා රංගබෑ ප්‍රථම සහ එකම ගීත රූප රචනය. මාල්නි උද්දික එකතුව එහි වඩාත් කතාබහට ලක් වුණා. ඒ ඔවුන්ගේ අපූරු ගැලපීම නිසාවෙන්. ගීත රූප රචනයට උද්දිකව යෝජනා කර ඇත්තේද මාල්නිය විසින්මයි. මේ ඒ ගැන ගීතයේ හිමිකාරිය චාපා ජයරුක් කිව්ව කතාව. ඒ වසන්තයක් නොවේ මියුසික් වීඩියෝවේ රඟපාන්න මාල්නි මහත්මියට ආරාධනා කළාම ඇයි කිව්වේ ගීතය අහලා බලන්න ඕනේ කියලා. ඉතින් අපි ගීතය ඇයට ලබා දුන්නා. ගීතය අහලා ඇය කිව්වා හිතට දැනෙන ලස්සන පද පෙළක් එක්ක සංගීතයේ මුසුන් ලස්සන ගීතයක් කියලා. ඇය බොහොම කැමැත්තෙන් රඟපාන්න එන්නම් කිව්වා. මාල්නි මහත්මිය මියුසික් වීඩියෝ රඟපාන්න කැමති වුණාට පස්සේ අපි ඇයගේ පුතාට ගැලපෙන පිරිමි නළුවෙක් සොයමින් ඉන්නකොට මාල්නි මහත්මිය උද්දික ප්‍රේමරත්නව මේ සඳහා යෝජනා කළා. උද්දිකගේ රංග පෞරුෂය මේ සඳහා කොච්චර දුරට ගැලපෙනවද කියලා අපි සියලු දෙනාම සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කළා උද්දිකව පිරිමි චරිතය සඳහා අරගන්න. මාල්නි ෆොන්සේකා මේ සඳහා රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා කිව්වහම උද්දිකත් ගොඩාක් උනන්දුවෙන් මේ මියුසික් වීඩියෝ රංගනයට සම්බන්ධ වුණා. එහෙම තමයි මේ ගීතයේ හිමිකාරිනිය පිනිපල්සට කියලා තිබුණේ.